අද අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ තවත් එක් කොටසක් ගැන. ඒක තමයි පුනරකරණය. එහෙම නැත්නම් අපි කියන ඉංග්‍රීසියෙන් iteration එහෙම නැත්නම් repetition කියලා කියනවා. එතකොට මේ පාඩමට යනකොට, ඒ කියන්නේ මේ කොටසට යද්දී අපිට පුනරකරණය කරන්න පුළුවන් විදි තුනක් තියෙනවා. ඒ කියන්නේ පුනරකරණයක් සූඩෝ කෝඩ් එකකින් එහෙම නැත්නම් ව්‍යාජකයකින් ලියන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි while පාලන ව්‍යුහය කියලා කියන්නේ. ඒකට අපි කියනවා while loop එක කියලා. අනිත් එක repeat until. ඒකට repeat until structure එක repeat until පාලන ව්‍යුහය කියලා කියනවා. අනිත් එක for do. මේ for do එක නම් ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ Pascal වගේ ක්‍රම ලේඛන භාෂාවකදී. නමුත් ඔයාලට මේක දීලා තියෙන නිසා ඔයාලගේ පොතේ මේක තියෙන නිසා මම මෙතන දානවා for do කියන එකත් දැන් ඇඩ් කරලා. හරිද? ඒතර ඔයාලට ගොඩාක් වෙලාවට එක්සෑම් එකට උත්තරයක් ලියන්න ඉන්නේ මෙන්න මේ while පාලන ව්‍යුහයෙන් හෝ repeat until එකෙන්. හරිද? මෙන්න මේකෙදි විදි දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මම මේක ගැන දැනට කතා කරන්නේ මේක ඉස්සරහට ඕන වෙන දෙයක් නිසා. හරිද? දැන් අපි මම පොඩි උදාහරණයක් අරගෙන මම මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා. මම පොඩි ඔන්න ඩයග්‍රෑම් එකක් පොඩියට අඳිනවා. මෙන්න මෙතන මම දානවා count අඩුයිද කියලා 10ට ඔන්නෝම එකක් දාලා මම හරිද? මම මෙතනින් මොනවා හරි තව දේවල් ටිකක් ඔන්නෝම ලියලා තියෙනවා. හරිද? x සමානයි 5 y සමානයි 10 ඔන්නෝම ටිකක් ලියලා හරිද? මෙන්න මෙහෙම ටිකක් ලියලා මම මේක ගේනවා මෙන්න මෙතනට. හරිද? මේක yes පැත්ත මම මේ පොඩි ඩයග්‍රෑම් එකක් අඳින්නේ. හොඳද? වෙනවද? ඔන්න ඔච්චරයි. හරිද? පොඩි එක්සැම්පල් එකක් මම මේක පැහැදිලි කරන්න. එතකොට මම මෙතන ලියලා තියෙනවා while පාලන ව්‍යුහය නම් while condition ඊට පස්සේ statement අන්තිමේට end while කියලා දානවා කියලා. මෙන්න මේක තමයි මේකේ structure එක. අපි while කියලා දැම්මා අදාළ condition එක මෙතන ලිව්වා. ඊට පස්සේ ඊට අදාළ statement එක ලිව්වා. මොනවද අපි මේ condition එහෙම නැත්නම් statement කියලා බලන්නේ. දැන් මෙතනදී මෙන්න මේ condition කියලා කියන්නේ මෙන්න මෙයාට. අපි මේ box එක ඇතුලේ ලියන මෙන්න මේ condition box එක ඇතුලේ ලියන එක්කෙනා මෙන්න මෙයාට තමයි අපි මොකද්ද condition එක කියලා කියන්නේ. එතකොට condition එක yes පැත්තේ වෙන ටික තියෙනව නේද? මෙන්න මෙයාලා yes පැත්ත. හරිද? මෙයාලා ටිකට තමයි මම කියන්නේ statement කියලා. එතකොට මෙන්න මේකේ විදිහට නම් condition එක වෙන්නේ මොකද්ද? count less than 10. statement ටික වෙන්නේ මොකද්ද? x 5 assign කරනවා y ට 10ට assign කරනවා. ඔන්න ඕක තමයි while පාලන ව්‍යුහය වෙන්නේ. තේරුණාද? while පාලන ව්‍යුහය වෙන්නේ ඉස්සරෝම අපි condition එක බලනවා. condition එක බලලා ඒක yes නම් ඒක true නම් හරිද? yes නම් අපි statement එක ක්‍රියාත්මක කරනවා. මේ condition එක false වුණ ගමන් එහෙම නැත්නම් no වුණ ගමන් end while වෙනවා. තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. හැබැයි මෙන්න මේකේ පොඩි වෙනසක් තියෙනවා. බලන්න. repeat statement ටික. මුලින්ම එයා මෙන්න මේ ටික කරලා ඉන්නවා. ඒ කියන්නේ එයා condition එක සත්‍යද නැද්ද? trueද falseද කියලා බලන්නේ condition එක එකපාරක් කරලා ඊට පස්සේ තමයි බලන්නේ. sorry statement ටික එකපාරක් කරලා ඊට පස්සේ තමයි බලන්නේ condition එක හරිද කියලා. ඒ කියන්නේ ඉස්සරෝම වැඩේ කරලා ඉවරලා තමයි හරිද වැරදිද කියලා වැඩේ බලන්නේ. ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. මේ කොටසට අදාළව ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ iteration වලට පොඩි example ප්‍රශ්න ටිකක් අරගෙන අපි කරමු. හරිද? ඒක තමයි ඊළඟට කරන්න තියෙන්නේ. එතකොට මේකෙදි මම පොඩි පළවෙනි විදිහට පොඩි ප්‍රශ්නයක් ගන්නම්. 1 සිට 5 දක්වා සංඛ්‍යා මුද්‍රණය කිරීම. හරිද? 1 සිට 5 දක්වා සංඛ්‍යා ටික මුද්‍රණය කරනවා තමයි යන්නේ. එතකොට ඕනම එක අපි දන්නවා ෆ්ලෝ chart එකේදී ඉස්සරෝම අපිට start එක ඕන වෙනවා. start එක දෙන්න. එතකොට මේ වගේ ප්‍රශ්න, ඒ කියන්නේ මේ බේසික් එකේ ඉඳලා පොඩි මේකේ ඉඳලා යන් ඔයාලට එක්සෑම් එකට ඔයාලට එන්නේ මේ වගේ පුනරකරණය ආශ්‍රිත ප්‍රශ්න කීපයක් තමයි එන්නේ ගොඩක් වෙලා. හරිද? ඒක start තියෙනවා. එතකොට මේකේ අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි 1 සිට 5 දක්වා සංඛ්‍යා මුද්‍රණය කරන්න නම් අපිට මුලින්ම එක print වෙන්න ඕන. ඊට පස්සේ 2 3 4 5 ඔන්න සංඛ්‍යා ටිකනේ. 1 සිට 5 දක්වා සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට මේකෙදි අපි ගණන් කරගන්න ඕන දැන් පළවෙනි එක, ඊට පස්සේ දෙවෙනි එක, ඊට පස්සේ තුන්වෙනි එක, ඊට පස්සේ හතරවෙනි එක. ඔන්න ඔය විදිහට අපි මේකේ count එකක් ගණන් කරගෙන යනව නේද? 1 2 3 4 5 ඔන්න ඔය විදිහට count එකක් කරගෙන යනවා. ඔන්න ඕක අපි මුලින්ම
ඩිෆයින් කරගෙන එහෙම නැත්නම් හඳුනාගෙන ඉන්න ඕන. මම කවුන්ට් කියලා එකක් අරගෙන කීයෙන්ද පටන් ගන්න අපි? කවුන්ට් කරන්න පටන් ගන්න කීයෙන්ද? අන්න ඒක මෙතන ලියනවා. පටන් ගන්නෙ මම එකෙන්. හරිද? ඊට පස්සේ අපි කවුන්ට් කරලා නවත්තන්නේ කොතනින්ද? එන්ඩ් එක කොතනද? පහෙන් නම් අපිට එක්ක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහේ කන්ඩිෂන් එකක් දෙන්න පුළුවන් කවුන්ට් අඩුයිද කියලා බලනවා 6ට. එහෙනම් පහෙන් නවතිනවා. එහෙම නැත්නම් මට ලියන්න පුළුවන් කවුන්ට් එක අඩුයිද හෝ සමානද කියලා 5ට. ඔය කැමති එකක් ලියන්න පුළුවන්. මම පළවෙනි එක ලියන්න. මම කන්ඩිෂන් එකක් මෙතන දානවා. කොන්දේසියක් මම දානවා මෙතන. කවුන්ට් එක අඩුයිද කියලා 6ට වඩා. හරිද? කවුන්ට් එක අඩුයිද කියලා 6ට වඩා. කවුන්ට් එක අඩුයි නම් හරිද? කවුන්ට් එක 6ට වඩා අඩුයි නම් මොකක්ද වෙන්න ඕන? මේක yes නම්. yes නම් මට ඕනනේ. ඒ කියන්නේ ඉස්සරහම print කරන්න ඕන එකනේ. මෙන්න මෙයාවනේ ඉස්සරහම මට print කරගන්න ඕනනේ. එයාවනේ 1 සිට 5 දක්වන මුලින්ම එක. දැන් කවුන්ට් එක කී 2යි. ප්‍රශ්නයක් නෑ. මට කවුන්ට් එක print කරගන්න පුළුවන්. print කරගන්නවා කවුන්ට් එක. හරිද? ඔන්න මම කවුන්ට් එක print කරගත්තා. ඊළඟට මට දෙක print කරගන්න ඕන නේද? මම එක print වුණා. හොඳේ. ඔන්න මෙතන එක print වුණා. ඊළඟට දෙක print කරගන්න ඕනේ. එහෙනම් මොකද්ද මම කරන්න ඕන? මම එහෙනම් මේ කවුන්ට් එක එකකින් වැඩි කරන්න ඕන. ඒ කියන්නේ දැන් තියෙන කවුන්ට් එක එකකින් වැඩි කරන්න ඕන. ඒ කියන්නේ දැන් තියෙන කවුන්ට් එකට එකක් එකතු කරන්න ඕන. හරිද? ඔන්න ඔය කතන්දරේනේ. ඕක මට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හොඳට බලා ගන්න. දැන් තියෙන කවුන්ට් එකට මම දාගන්නවා. හරි දැන් තියෙන කවුන්ට් එකට මම දාගන්නවා. දැන් තියෙන කවුන්ට් එකටම එකක් එකතු කරලා. තේරෙනවද? දැන් තියෙන කවුන්ට් එකටම එකක් එකතු කරලා ඒක අලුත් කවුන්ට් එක බවට ඔන්න පත් කරගත්තා. මම මේක කියවුවොත් කොහොමද? count is assigned as count plus 1. count plus 1 lesser නැත්නම් count plus 1 count විදිහටම count විදිහට නම් කරා. හොඳට තේරුම් ගන්න count එකට එකක් එකතු කරලා ඒක අලුත් count එක බවට පත් කරා. නැත්නම් ඒක count එකට assign කරා. තේරෙන භාෂාව අපි හිතමු count එකට එකක් එකතු කරලා ඒක count එකට සමාන කරාම. අලුත් count එකට මෙන්න මේකට සමාන කරා. හරිද? එහෙම නෙවෙයි කියන්නේ අර විදිහට. count is assigned as count plus 1. හරිද? ওই විදිහට තමයි කියවන්නේ. කියන්නේ දැන් තියෙන count එකට ඔන්න count එකට මේකක් එකතු කරලා ඒක අලුත් count එක බවට පත් කරා. ඒතර count එක මොකද වෙන්නේ? count එක ඔන්න 2 බවට පත් වුණා. මම ආයෙත් බලනවා count එක 6ට වඩා අඩුයිද කියලා. count එක 6ට වඩා අඩුයිද? ඔව්. count එක කීයද? දැන් count එක මුලින්ම 1 තිබ්බේ. ඒක 2 බවට පත් වුණා. මොන count එක මෙතන කීයද? 2යි. පල්ලෙහාට යනවා. print වෙනවා count එක. කීයද count එක? 2. print වෙනවා. ආයෙත් count එකට එකක් එකතු වෙනවා. ඔන්න උඩට යනවා. count එකට එකක් එකතු වුණා කියලා කියන්නේ count එක 3 බවට පත් වුණා. බලන්න count එක 6ට වඩා අඩුයිද කියලා. ඔව් 6ට වඩා අඩුයි. එහෙනම් count එක print කරනවා. පල්ලෙහාට යනවා. count එකට එකක් එකතු වෙනවා. count එක 4 බවට පත් වෙනවා. කොහොම යනවා රවුම. count එක 6ට වඩා අඩුයිද? ඔව්. එහෙනම් 4 print කරනවා. පල්ලෙහාට යනවා. ඊට පස්සේ ආයෙත් count එකට එකක් එකතු කරනවා. කීයද count එක? 5 බවට පත් වෙනවා. උඩට යනවා. 6ට වඩා අඩුයිද? ඔව්. 5 print කරනවා. ආයෙත් යනවා. ඔන්න count එකට එකක් එකතු වෙනවා. කීයද? count එක 6 බවට පත් වෙනවා. 6ට වඩා අඩුයිද? නෑ 6ට සමානයි. එහෙනම් මේක එළියට යනවා. no වෙනවා. no වුණාට පස්සේ මොකද කරන්නේ අපි? no වුණාට පස්සේ මම මෙතනින් අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. ස්ටොප් කරනවා. හරිද? ඔන්න ඔය විදිහට දැන් අපිට ඕන වැඩේ වෙලා ඉවරයිනේ මෙන්න මේක තමයි අපිට අන්තිමට ආපු අවුට්පුට් 1 2 3 4 5 print වුණා. හරිද? ප්‍රශ්න විදිහට 1 සිට 5 දක්වා සංඛ්‍යාරික මුද්‍රණය කරන්න තමයි මට ඕන උනේ. ඔන්න මම ඒකට ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා. 1 සිට 5 දක්වා සංඛ්‍යාරික මුද්‍රණය වුණා. හරිද? ඊළඟට මෙන්න මේකට අපිට මොකද්ද? ගැලීම් සටහනක්. එහෙම නැත්නම් මේ සූඩෝ කෝඩ් ව්‍යාජකේතයක් ලියන්න පුළුවන්. හරිද? මම මේක දැන් මම මෙතන පොඩ්ඩක් මහ ගන්නම්. මේක පල්ලෙට ගන්නම්කෝ. හරිද? මම මේක දෙකෙන්ම ලියලා පෙන්නන්නම් ඔයාලට. ඒ කියන්නේ කොහොමද මේ while loop එකකින් ලියන්නේ? while loop එකකින් ලියන්නේ ඊට පස්සේ repeat until එකෙන් ලියන්නේ කොහොමද කියලා. repeat until එකෙන්. until. හරිද?
while loop එකෙන් නම් ලියන්නේ මුලින්ම අපි begin කියලා පටන් ගන්න ඕන. begin count එක සමාන කරගන්නවා 1ට. count එකට assign කරගන්නවා 1. count is assigned as 1. ඊට පස්සේ මොකද්ද? මෙන්න මේක නේද? මේ ටික තමයි සම්පූර්ණ loop එක අපේ. මේක තමයි loop එක. හරිද? loop එකේ ඉස්සරම අපිට හම්බ වෙනවා condition එක. while loop එකේ ඉස්සරම අපි condition එක ලියන්නේ කොහොමද? while condition එකට මම කලින් කියලා දුන්නානේ. මොකද්ද condition එක? count එක අඩුයිද බලනවා 6ට වඩා. ඊට පස්සේ statement මොනවද? statement එක මොනවද? print කරනවා. print count. ඊළඟ statement එක අපිට හම්බෙන්නේ count assign count plus 1 වෙන මොන හරි තියෙනවද පල්ලෙහා? statement වෙන මොකුත් නැහැ. එහෙනම් end while හරිනේ. ඊට පස්සේ end while වුණාට පස්සේ මේක no පැත්ත. මේ ටික විතරයි loop එකට අයිතිව තියෙන්නේ. මේක loop එකෙන් එළිය කොටස. එහෙනම් begin end විදියට ලියනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේකට දාලා එක ලියන්නේ. එතකොට අපි මේක repeat until එකෙන් ලියලා බලමු. repeat until. හරිද? repeat until එක මොකද කරන්නේ? ඒකෙත් begin එක තියෙනවා. begin count එකට මම දාගන්නවා 1. ඊට පස්සේ repeat කරනවා. repeat කරන්නේ මොනවද? මෙන්න මේ ටික statement එකේ ඉස්සරහම print count is assigned count plus 1. ඊට පස්සේ until condition එක මොකද්ද? condition එක count less than 6. count 6. හරිනේ. ඊට පස්සේ end එක. ඔන්න ඔය විදිහට තමයි අපි මේ repeat until එකෙනුයි මෙන්න මේකේ මේ පොඩි ප්‍රෝග්‍රෑම් එක ලියලා බලුවේ. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි කතා කරමු 1 සිට 10 දක්වා ඇති ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව. එතකොට මේකේ මට ප්‍රතිදාන කරගන්න ඕන එකතුව. එහෙම නැත්නම් sum එක. total එක තමයි ප්‍රතිදානය කරගන්න ඕන. තව දෙයක් තියෙනවා මෙතන වැදගත් දෙයක්. මට ඕනේ ඉරට්ටේ සංඛ්‍යාවල විතරයි. ඒ කියන්නේ මොනවද ඉරට්ටේ සංඛ්‍යා? 1 සිට 10 දක්වා තියෙන ඉරට්ටේ සංඛ්‍යා මම 10ත් ඇතුළව කියලා ගන්නම්. හරිද? 2 4 6 8 අපි 10 නතෝ ගමුකෝ 1 සිට 10 දක්වා ඇති සංඛ්‍යානේ. හරි. 1 2 4 1 2 4 6 8. ඔන්න සංඛ්‍යා ටික තමයි තියෙන්නේ. මට මේ සංඛ්‍යා ටික එකතුව ගන්න ඕන. එකතුව ගන්න තමයි මම ලූප් එකක් හදන්න ඕන. හරිද? මෙන්න මේ විදිහට ලියමු අපි. මුලින්ම start එක කොහොමද තියෙනවා? start එක තියෙනවා. එතකොට පටන් ගන්න ඕන මොකෙන්ද? පටන් ගන්න ඕන මං කියන්නේ. පටන් ගන්න එක තමයි අපි count එකට දාගත්තේ. පටන් ගන්න කීයෙන්ද? 2කින්. මොන පටන් ගත්ත ගමන් අපි ලියන්න ඕන දේ තමයි count එක මුලින්ම 2කින් තමයි පටන් ගන්න. හරිද? ඒක දාගන්න count එකට. start කරන එක. ඊට පස්සේ මට ඕන එකතුවනේ. එකතුවත් මම මෙතනින්ම දාගන්නවා. මම දාගන්නවා sum කියලා. sum එක මුලින්ම බිඳුවයි. හරිද? තාම sum එකට කීයක්වත් එකතු වෙලා නැහැ. sum එක මුලින්ම බිඳුවයි. හරිද? ඊට පස්සේ මම මෙතනින් ඔන්න දැන් අපේ මුල් ආරම්භය හරි. ඊට පස්සේ මම බලනවා සාමාන්‍ය විදිහට අපි වෙනද බැලුවා වගේම condition එක කොහොමද බලන්නේ? condition එක බලනවා මම කොහොමද අපි නවත්තන්න ඕන කියනවනේ 10 ඉන්නේ. මම බලනවා count එක අඩුයිද කියලා 10ට වඩා. හරිද? count එක 10ට වඩා අඩුයිද කියලා බලනවා. හරිද? අඩුයි නම් yes නම් මොකද වෙන්න ඕන? yes නම් වෙන්න ඕන මට මේ sum කියන variable එකට sum කියන කෙනාට මෙන්න මේ 2 කියන කෙනා එකතු කරගන්න ඕන. ඒ කියන්නේ sum කියලා කෙනෙක් ඉන්නවා ඌ දැන් කීයද? මෙන්න මෙහෙම his කෙනෙක් ඉන්නේ. sum his empty. මට ඕන පළවෙනි සංඛ්‍යාව මේකට දාගන්න. එතකොට sum කීය බවට පත් වෙනවද? 2 බවට පත් වෙනවා. කොහොමද ඒක ලියන්නේ? අර මං කලින් එකේ කියලා දුන්න විදිහටම තමයි. sum ඔන්න sum ඉන්නවා මෙන්න මෙයා. එයාට මම දාගන්නවා දැන් තියෙන sum එකට කාව එකතු කරලාද ඇත්තටම? මෙන්න මේ count එක එකතු කරලා. දැන් තියෙන sum එකට count එක එකතු කරලා
ඒක අලුත් සම් එක බවට පත් කරගත්තා. දැන් තියෙන සම් එකට අන්න ආයෙත් කියනවා දැන් තියෙන සම් එකට කවුන්ට් එක මම එකතු කරනවා. ඒක මම අලුත් සම් එක බවට පත් කරනවා. මම පොඩි වැදගත් දෙයක් කියලා දෙන්නම්. මට පුළුවන් මෙන්න මේකම මම ඊළඟට කියන්නම්කො හරි. ඊට පස්සේ මම කවුන්ට් එකත් එක්කින් වැඩි කවුන්ට් එක කීයෙන්ද ඊළඟට වෙන්න ඕන කවුන්ට් එක? 2 හරි කවුන්ට් එක ඊළඟට 4 වෙන්න ඕන. ඒ කියන්නේ කවුන්ට් එකට කීයද එකතු වෙන්න ඕන? count සමානයි count plus 2 දෙකක් එකතු වුණාම තමයි count එක 4 බවට පත් වෙන්නේ. හරිද? වැඩේ හරිනේ. මෙන්න මෙහෙම ඊළඟ එකට ගියා. හරිද? ඔන්න ඔය විදිහට රවුම ගහලා මුලින්ම count එක ඔන්න මම පොඩ්ඩක් කරලා වෙන්නන්න count එක 2යි 10ට වඩා අඩුයි. ඔව්. ඊට පස්සේ sum එකට එකතු වෙනවා count එක. ඒතකොට sum එක 2 වෙනවා. sum එක මේ ඉන්නේ sum එක. sum එක 2 බවට පත් වෙනවා. ඊට පස්සේ count එක ඔන්න මෙතනින් 4 වෙනවා උඩට යනවා. count එක 10ට වඩා අඩුයිද? ඔව්. එහෙනම් sum එකට එකතු වෙනවා count එක. දැන් තියෙන sum එක කීයද? 2යි 2ට එකතු වෙනවා 4 ඔක්කොම 6 බවට පත් වෙනවා. count එක 6 වෙනවා. උඩට යනවා. හරිද? count එක 2ක් එකතු වෙනවා count එක 6 වුණා. count එක 10ට වඩා අඩුයිද? ඔව්. එහෙනම් sum එකට එකතු වෙනවා count එක. දැන් තියෙන sum එක 6යි 6ට එකතු වෙනවා කීයද? count එක. කීයද? 12 එකතු වෙනවා. ඊට පස්සේ count එක 8 බවට පත් වෙනවා. උඩට යනවා. count එක 10ට වඩා අඩුයිද? ඔව්. එහෙනම් sum එකට එකතු වෙනවා count එක. දැන් sum එක කීයද? 12යි. ඒකට එකතු වෙනවා count එක කීයද? 8යි. ඔක්කොම 20යි. count එක 10 බවට පත් වෙනවා උඩට යනවා. count එක 10ට වඩා අඩුයිද? නෑ සමානයි. අඩු නම් විතරයි වැඩේ වෙන්නේ. no කරනවා. no වුණාට පස්සේ කරන්න ඕනේ මොකද? අපිට print කරගන්න සංඛ්‍යාවල එකතුව. එහෙනම් මෙතන එකතුව print වෙන්න ඕන. print කරන්න ඕන කාවද මම? මෙන්න මේ sum එක නේද අන්තිමේට sum එක. sum එක තමයි print කරගන්න ඕන ඊට පස්සේ stop වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ program එක හැදෙන්නේ. හරිද? මම මේක while loop එකකින් ලියලා පෙන්නන්නම්. කොහොමද while loop එකකින් ලියන්නේ? begin එක තියෙනවා. begin ඊට පස්සේ count එකට එකක් දෙකක් count එක 2 කරනවා. count එක 2 දාගත්තා. මුලින්ම sum එක බිඳුවයි. sum එක කොහොමද බිඳුවයිනේ. හරිද? ඊට පස්සේ මේක මේ විදිහට වෙන්න ඕන. හොඳ. මේක මේ විදිහටමයි. කියන්නේ අපි මුලින්ම define කරගන්න ඕනේ මේක යන්නේ වෙන්නේ මොනවද? ඒ කියන්නේ count එකක් යනවා sum එක දාගන්නවා. ඕක මුලින්ම define කරලා තියෙන්න ඕන. මැදින් define කරන්න බෑ. ඊට පස්සේ while loop එක ඒ කියන්නේ loop එක පටන් ගන්න මෙතන ඉඳලානේ. මෙයානේ loop එක ඇත්තටම මේක කියන්නේ loop එක. while loop එක while මොකද්ද condition එක. condition එක මොකද්ද? while count අඩුයිද 10ට වඩා. ඊට පස්සේ මේ තියෙන මොනවද? මේවා statement. අපිට මේ කැමති නම් දෙකම ලියන්නත් පුළුවන්. හරිද? මම ඕක උතන්ට මම කියනවා මට පුළුවන් මෙන්න මෙයාලව පොඩි short method එකකින් ලියන්න. මම ඒක ලියනවා මෙන්න මේක sum මෙයාවයි පොඩ්ඩක් බලා ගන්න. හරිද? මම මෙතනට ගන්නම්කෝ. මම ලියලා තියෙන්නේ කොහමද? sum සමානයි sum ධන count කියලානේ. මට මෙන්න මෙයාව ලියා ගන්න පුළුවන්. හරිද? මෙයාවම ලියා ගන්න පුළුවන් sum plus equal count කියලා. තේරුණාද? මම plus equal කියන එක මෙන්න මේ දෙන්න මාරු කරලා මෙතන දාගත්තා count එක දාගත්තා. ඒතකොට මෙයාව කොහොමද ලියන්න පුළුවන් මට? count සමානයි count ධන 2 කියලා ලියන්නේ. count plus equal to මෙන්න මේ විදිහට ලියන්නත් පුළුවන්. කොහෙද හරි මේක දැක්කොත් එහෙම හරිද? මෙන්න මෙයාව මේ විදිහට ලියන්න පුළුවන්. කොහොමද කරලා තියෙන්නේ? plus එක මෙතනට ගෙනලා තියෙනවා. සමාන එක මෙතනට ගෙනලා පොඩ්ඩක් මාරු කරලා ලියලා තියෙනවා. හරිද? මෙන්න මෙයාව හැලුවා ඔය විදිහට ලියලා තියෙන්නේ. හරිද? ඔක පොඩ්ඩක් මතක තියාගන්න කොහේ හරි හොම එකක් දැක්කොත් එහෙම කන්ෆියුස් වෙන්න යන්න එපා. මම මේක මෙතන ලියන්න. කොහොමද ලියලා තියෙනවද? sum plus equal count මම ඒ විදිහට ලියන්නම්කෝ. ඊට පස්සේ count plus equal to හරිද? ඊට පස්සේ මේ ටික ඉවරයි. ආයෙ while එකේම loop එකේ මුකුත් නැහැ පල්ලෙහා. end while එනවා. end while වුණාට පස්සේ ඒ කියන්නේ මේ end while වුණා. හරිද? මේ loop එක ඉවර වුණා. ඊට පස්සේ එළියට යනවා. එළියට ගියම මොකක්ද හම්බෙන්නේ? print එකක් තියෙනවා නේද? කොහොමද ලියන්නේ? print sum. sum එක print වෙනවා. වෙන මොකුත් නැහැ. end වෙනවා. හරි නේද? ඔන්න ඔය විදිය තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ හැදෙන්නේ. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි කතා කරමු
මෙන්න මේ ප්‍රශ්නේ. ළමයි 20 දෙනෙකුගේ ලකුණු ඇතුළත් කරන්න. ඍණ ලකුණු ඇතුළත් කළහොත් නොසලකා හරින්න. අනෙක් ධන ලකුණු සියල්ලගේම එකතුව ලබා ගන්න. ඒ කියන්නේ 20 දෙනෙක් ඉන්නවා පන්තියේ ළමයි. ඒ ළමයි 20 දෙනාගේ ලකුණු ටික එකතුවත් කරන්න ඕන. වැරදිලා හරි ඍණ ලකුණක් ඇතුළත් වුණොත් එහෙම ඒ ලකුණ එකතුවට ගන්න බෑ. හරිද? මෙන්න මේ විදිහට තමයි ගන්නෙ. ආරම්භයේ තියෙනවා ස්ටාර්ට් එක. හොඳයි. ස්ටාර්ට් ඊට පස්සේ 20 දෙනෙක්ගේනේ එකතුව ගන්න ඕනනේ. එහෙනම් අපි අර කලින් ලියපු දේ ලියන්න වෙනවා. මොකද්ද? කවුන්ට් එක අපි බලා ගන්න ඕන මුලින්ම කවුන්ට් එක 1යි. අපි ටෝටල් කියලා ගමුකෝ මේකේ. ටෝටල් එක මුලින්ම 0යි. හරිද? ඊට පස්සේ දැන් අපි වැඩේ පටන් ගන්න යන්නේ. ළමයි 20 දෙනෙක්ගේ ලකුණු සුදුවත් කරන්නත් ඕන. දැන් මුලින්ම අපි බලන්න ඕන ළමයි 20 දෙනෙක්ගේ ඇතුළත් කරනවද නැද්ද කියලා. එහෙනම් අපි කොහොමද ලියන්නේ ඉස්සරවම? කවුන්ට් එක අඩුයිද බලනවා 21ට. මම ඔහොම ලියන්න. හරිද? කවුන්ට් එක අඩුයිද බලනවා. 21ට වඩා කවුන්ට් එක අඩුයි නම් yes නම් මොකද්ද කරන්න ඕන? ලකුණු ආදානය කරන්න පටන් ගන්න ඕන. ඉන්පුට් කරනවා මාක්ස්. මාක්ස් තමයි ඉන්පුට් කරන්නේ. හරිද? ඊට පස්සේ මම බලන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් ඔන්න ලකුණක් ගත්තා. 21ට වඩා අඩුයිනේ. ඒ කියන්නේ ළමයි 20ට වඩා අඩුයි. ඒ කියන්නේ තාම කවුන්ට් එක 1යි. ඔන්න පළවෙනි එක්කෙනාගේ ලකුණු ගත්තා. ඊට පස්සේ කරුමෙටවත් මේ ලකුණු ඍණ ලකුණක් වුණොත් එහෙනම් මොකද කරන්නේ? ඒක නොසලකා හරින්න ඕන. ධන ලකුණක් වුණොත් මොකද කරන්නේ? අපි ඒක එකතුවට එකතු කරගන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? අපි බලන්න ඕන මේ ගත්ත ලකුණ ඍණ ධන ලකුණක්ද ඍණ ලකුණක්ද කියලා. කොහොමද අපි ධන ඍණද කියලා හොයන්නේ? අපි මේ ගත්ත ලකුණ බලන්න ඕන. බලනවා මාක්ස් මේ ගත්ත ලකුණු ලොකුයිද බලනවා බිඳුවට වඩා. බිඳුවට වඩා ලොකුයි කියන්නේ මොකද්ද? ඒක ධන ලකුණක්. එතකොට බිඳුවට වඩා අඩුයි කියලා කියන්නේ ඒක ඍණ ලකුණක්. බිඳුවට වඩා ලොකුයි නම් yes නම් yes නම් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ ලකුණු මම එකතු කරන්න ඕන ටෝටල් එකට. කොහොමද ඒක ලියන්නේ? දැන් තියෙන ටෝටල් එකට මම දාගන්නවා. දැන් තියෙන ටෝටල් එකට තව අලුතෙන් ගත්ත ලකුණු එකතු කරලා. හරිද? ඔන්න ඔහොම කරලා දාගත්තා. හරිද? නෝ පැත්තටත් අපි පොඩ්ඩක් ගහලා තියාගමු. හරිද? දැන් ඔන්න ඔහොම දාගත්තා. ඊට පස්සේ කවුන්ට් එකට එකක් එකතු වෙන්න ඕන. නේද? කවුන්ට් එකට එකක් එකතු වෙන්න ඕන. මෙන්න මෙතන මම තව දෙයක් කියලා දෙනවා. දැන් හිතන්නකෝ හරි ඒක ඕනේ. අපි මෙහෙම ලියමුකෝ. හරි. ඒක එච්චර ඕනේ නැහැ. දැන් මෙතන මම දාගන්නවා ඔන්න කවුන්ට් එක. දැන් මෙතන මම අර කියන්නේ ගියේ මොකද්ද? ළමයි 20ගේ තමයි ඕන. වැරදිලා හරි ඍණ ලකුණක් ඇතුළත් වුණොත් එහෙම ඍණ ලකුණු තියෙන විදිහක් නැහැනේ. ඒ කියන්නේ අපිට මෙතන කවුන්ට් එකට ඍණ ලකුණු අදාළ වෙන්නේ නැහැ. එතකොට මෙතන කොහොමද දාගන්නේ? count plus 1 හරිද? මම ඒ වෙලේ කියන්න ගියේ බැරි වෙලාවත් දැන් හිතන්නකෝ ඔයාලට ඕන වෙනවා ඍණ ලකුණත් ඒ කියන්නේ අපි count එකට එකතු කරගන්න ඕනේ. එහෙනම් කොහොමද ලියන්නේ? මේ count එක මෙන්න මෙතනට දැම්මනම් හරි. ඒ කියන්නේ හිතන්නකෝ ළමයි 20ගේ ලකුණු ඇතුළත් කරගෙන යනකොට ඍණ ලකුණක් ඇතුළත් කරොත් ඒක එකතෙකුට එකතු වෙන්න බෑ. එකතුවට එකතු වෙන්නේ නැහැ. නමුත් count එකකින් කැල් වෙනවා. count එක එකකින් වැඩි වෙනවා. එහෙම වුණොත් එහෙම මේ count එක මෙයාටත් අදාළ වෙනවනේ. ඍණ ලකුණක් ඇතුළත් වුණත් count එක කැල් වෙනවා. ධන ලකුණක් ඇතුළත් වුණත් count එක කැල් වෙනවා. එහෙනම් මේක මෙතනින් ගලවලා මෙතනට ගහන්න ඕන. එතකොට වැඩේ හරියනවා. දැන් අපි එහෙම කරන්නේ නැහැ. නොසලකා හරින්න කියලා කියන්නේ. මෙන්න මෙහෙම කරනවා. හරිද? එතකොට no එක මෙතනට එන්නේ. එතකොට no එකට අහු වෙන්නේ නැහැ මොකද්ද? මෙන්න මේ count එක කැල් වෙන එක. හරිද? ඔන්න ඔය විදිහට යන්නේ no පැත්තත් හරි. ඊට පස්සේ මෙතන 21කට වඩා වැඩි වුණාද? yes වුණ ගමන් මොකද වෙන්නේ? yes වුණ ගමන් මොකද්ද වෙන්නේ? අපිට අන්තිමේට මොකද්ද කියන්නේ ලකුණු සියල්ලගෙම එකතුව. print කරනවා. print කරනවා මොකද්ද? total එක. ඊට පස්සේ අපි වැඩේ end වෙනවා. හරිද? start stop කියලා ලියමු. stop කරනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේකට දාලා ඊළඟ ප්‍රශ්නෙම කතා කරේ. හරිද? දැන් අපි මේකට while loop එකෙන්ම ලියමු. begin count එකට එක දාගත්තමම එක total එකට බිංදුව දාගත්තා.
මේ මේවා ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න හේතුව දැන් ඔයාලට එක්සෑම් එක හෙට අනිද්දා තියෙනවා. ඒකෝර ප්‍රැක්ටිස් කරන්න හේතුව මේ වගේ එකක් ලියලා පුරුදුනා කියලා කියන්නේ අනිවාර්යයෙන් එක්සෑම් එකකට එන ඕනම ප්‍රශ්නයකට උත්තරේ ලියා ගන්න පුළුවන්. මොකද එක්සෑම් එක ගොඩාක් වෙලාවට මෙන්න මේ වගේ එකක් පුරවන්න. මේක එකක් පුරවන්න. මෙන්න මේක පුරවන්න. ඔය වගේ පොඩි පොඩි හිස්තැන් ටිකක් එන්නේ. ඒතකොට ඔයාලා මෙහෙම එකක් පුරුදු වෙලා ගියා කියලා කියන්නේ ඕනම තැනක එන ඕනම හිස්තැනක් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරිද? එතකොට එක්ක මේක දීලා ඔයාලට සුඩු කෝඩ් ලියන්න කියයි. එහෙම ලියන්නත් පුළුවන්. හරිද? ෆ්ලෝ chart එකක් දීලා මේකට දාලා සුඩු කෝඩ් ලියන්න කියලා අහනවා. මේකේන අවුට්පුට් එක මොකක්ද කියලා හොයාගන්න කියනවා. මම ඒව හොයන හැටි ඊළඟ වීඩියෝස් වලදී කතා කරනවා. හරිද? මේක අපි දැනට කරමු. කවුන්ට් එකට ටෝටල් එක දාගත්ත බිඳුව. ඊට පස්සේ බලනවා while loop එකකින් ලියන්නේ. while condition එක ලියුවා මොකද්ද? කවුන්ට් එක අඩුයිද බලනවා 21කට වඩා. අඩුයි නම් මොකද්ද වෙන්නේ? අඩුයි නම් yes පැත්තට යන්නේ. හා බලන්න මොකද ඉන්පුට් කරගන්නවා මාක්ස්. ඉන්පුට් මාක්ස් ඉන්පුට් කරගත්තා. හරිද? ඊළඟට මේ මොකද්ද මේ? මේ තියෙන if condition එක. හරිද? if එකේ බලමු අපි. if මතක ඇති කියලා හිතනවා. if then else and if නේ. if මොකද්ද? මාක්ස් ලොකුයි නම් මාක්ස් greater than 0 then මොකද්ද වෙන්නේ? yes නම් මොකද්ද වෙන්නේ? total එකයි count එකයි මේ විදිහට වෙනවා. කොහොමද ලියන්නේ ඒක? then total plus equal marks. මම මේ විදිහට ලියනවා. total plus equal marks count plus equal 1. හරිද? ඊට පස්සේ if then else මොකද්ද? else එකක් මේකේ නැහැ. ඒ හින්දා අපිට else එකක් ඕනේ නැහැ. if then ඊට පස්සේ else නැහැ. end if කරන්න පුළුවන්. else එකක් තියෙනවද මේක මොකද? else එකක් මොකුත් නැහැ. else එකේ මොකුත් වෙන්නේ නැහැ. කියන්නේ else එකක් නැහැ මේකට. එහෙනම් end if. ඊට පස්සේ එළියට ගියා. අන්තිමට අපිට හම්බ වෙනවා මෙතනින් මොකද්ද? ඔන්න දැන් if එක ඉවරයි. ඊට පස්සේ print එකක් තියෙනවා. මේක ඉවරුණා කියලා කියන්නේ තව දෙයක් තියෙනවා. මේක ඉවරුණා කියලා කියන්නේ while loop එක ඉවර වෙනවා. end while ඊට පස්සේ while එක ඉවරුණාට පස්සේ මොකද වෙන්නේ? print වෙනවා total. print total. හරිද? total එක print වෙනවා. එතනින් පල්ලෙහාට ගිහම මොකද්ද අපිට හම්බෙන්නේ? end එක තියෙනවා. තේරුණාද කියලා හිතනවා. ඔන්න බලන්න මුලින්ම count එක ගත්තා. මේක ලියුවා. ඊට පස්සේ loop එක සම්පූර්ණ loop එක මේක. මේක තමයි සම්පූර්ණ අපේ loop එක. මුලින්ම while loop එක දැම්ම while count less than 21. ඊට පස්සේ පල්ලෙහාට යනවා input marks. marks input කරගත්තා. ඊට පස්සේ පල්ලෙහාට ගියම if condition එකක් හම්බ වෙනවා. if marks greater than 0 marks බිඳුවට ලොකුයි නම් yes මොකද්ද වෙන්නේ? yes නම් මෙන්න මේ ටික වෙනවා. total එකට එකතු වෙනවා. count එකට එකක් එකතු වෙනවා. ඊට පස්සේ මේකේ else එකක් නැහැ. else එක කෙලින්ම මේකට යන්නේ. එහෙනම් else එක අතහැරියා. මේකම අරන් ගියා මෙතනට. ඔන්න loop එක. ඕක තමයි loop එක. ඊට පස්සේ ගිහිල්ලා loop එක ඉවර වෙනවා. ඔන්නේ end while එක ලියුවා. මෙන්න loop එක. හොඳේ. මෙන්න end while එක ලියුවා. ඊට පස්සේ loop එකේ එළියට යන දේවල් ටික ලියනවා. කොහොමද එළියට යන්නේ? print total එකක් එක්ක. හරිද? total එක print කරගෙන එළියට යනවා. අන්තිමේට end එක වෙනවා. මෙන්න මේ විදිහ තමයි මේ ප්‍රශ්නෙට අපි උත්තරේ ලියුවේ. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. මම හිතනවා අද කියලා දුන්න කොටස් ටික වලට තේරෙන්නේ නැති කියලා. එතකොට මේ වගේ ප්‍රශ්න ටිකක් තව ඉස්සරහට අපි කතා කරමු එක්සෑම් එකට අනුමාන කරලාම එන ප්‍රශ්න ටිකක්. ඊට අමතරව මට ඔයාලට උගන්වන්න තියෙනවා ආරාව. එහෙම නැත්නම් ඇරේස් ගැන. එතකොට ඒක පැස්කල් වලට අදාළ කොටසක්. එතකොට ඇරේ එකක් එක්ක කොහොමද අපි දත දාන්නේ, දත් එළියට ගන්න කොහොමද? ඔය වගේ පොඩි පොඩි කරුණු ටිකක් තියෙනවා. එතකොට ප්‍රශ්නයක් එනකොට O level වලට එද්දි ඇරේ එකක් එක්ක තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩාක් කවුරුද ඇවිල්ලා තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේදී ඇරේ එකක් ගැන කතා කරලා පොඩි අනුමාන ප්‍රශ්න ටිකක් අරගෙන O level එකට Python වලට programming වලට අදාළ වෙන පොඩි ප්‍රශ්න ටිකක් අරගෙන අපි කතා කරමු. එහෙනම් වීඩියෝ එක බලුවට thank you. හැමෝටම සුබ දවසක්.